තහනම් ප්‍රථම පන්දු පිරිනැමීම ඕෂන් ලංකා කණ්ඩායමෙන් සාර්ථක පන්දු යොමුවක් ලබා ගැනීම සැකසුම හායි පයිසර් තහනම් නැවතත් ඕෂන් ලංකා මොනවද ඉන්න ටීම්ස් කියලා අහලා දිනවා නිමල් ලේකනාය නිර්මල් ලේකනායක හායි බ්‍රදර් නිර්මල් ලංකාවේ සුපිරිතම කණ්ඩායම් 10කට ආවේ ඉතින් දැන් මේ තුන්වන තරඟය ගුවන් හමුදාව සමගින් ඕෂන් ලංකා ලස්සන වැඩ ඕගනයිස් කරලා දෙනවා අපිත් බලනවා ලයිව් එකේ ලකුණු තාත්තේ ලකුණු 3යි 2ක් ලෙසයි සටහන් ඕනේ 3යි 2ක් ලෙසින් මෙන්න නැවතත් ලබා ගැනීම සැකසුම දෙකෙහි සකස් කරන ලද බඳුඩේ ලද ප්‍රහාරය අපිට පෙනෙන විශාල පිරිසක් ඉන්නවා ඉතින් අපි තරඟයෙන් බාහිරව පොඩ්ඩක් බැලුවොත් ඒ තරඟයේ වෙතට සාර්ථක ප්‍රහාරය සාර්ථකයි 2යි නිවැරදි ලකුණු සටහන මෙන්න නැවතත් ඕෂන් ලංකා සාර්ථක පන්දු පිරිනැමීම සැකසුම ඒවර ප්‍රබල ප්‍රහාරයක් දැල ස්පර්ශයක් සිදුනවා වළක්වන්න නැවත පන්දු පිරිනමන්නට ගුවන් හමුදා කණ්ඩායමේ සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර ප්‍රබල ප්‍රහාරයක් දියත් කරන්නේ කොට ගැටුණු පන්දුව නැවත සැකසුම නැවතත් අංක 11 ගත කිරීමට ගන්නා උත්සාහය මෙන්න නැවතත් ගුවන් හමුදාවේ ප්‍රහාරයක් කොට ගනිමින් එල්ල කරන ලද ප්‍රහාර ස්ථානගත කිරීමට ගන්නා උත්සාහය ඕනුසුම් දීර්ඝ රැලියක් මෙන්න මල්ටි ඩිසිල්වා නැවතත් ප්‍රබල පහරක් එක්කත් ඒකාම වැළැක්වීම ඒවර ඕෂන් ලංකා කණ්ඩායමේ වෙනදා වගේම අපේ ආදරණීය ක්‍රීඩකයා බුද්ධික සුදු ඒ වගේම ක්‍රීඩකයන් රැසක් අද දවසේදී නියෝජනය කරන කෙනෙක් මතක් කරගන්න ඕනේ පසුපස කලාපයේ ප්‍රහාරය ඒවර නම් පසුපස කලාපයේ නිර්මිත සුවිධානය ලැබෙනවා වැරණ වොලිබෝල් ක්‍රීඩකයෙකු කුසේම දක්ෂ වොලිබෝල් ක්‍රීඩකයෙක් මල්ලි සාර්ථක පන්දු යොමුවක් ලබා ගැනීම සැකසුම පසුපසින් නිර්භීම ලබා ගැනීම කොට ගැනීම ආනකි පන්දු කොට ගැනීමක් එවර උණුසුම් පෙර තරඟ දෙකට වඩා ජීවය පිරුණු තරඟයක් ආරම්භයේ පිටම කරයි ලකුණු තාත්තේ මෙන්න මලින් පන්දු යොමු කිරීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර ප්‍රහාරය ප්‍රබලයි ලකුණු සටහනීමක් වෙන ඕෂන් ලංකා පන්දු පිරිනැමීම නැවතත් සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම යුරේෂ් කෙන්නවර ප්‍රබල ප්‍රහාරයක් නොවේ මේලක ඉල්පි මෞෂි අයගමට එන්න ගමන් ගෝමස් මාමේ කියලා දාලා දෙන්නේ ශිහානි මුකේ කියන්නේ අයගමට එන ගමන් නම් ඉන්නේ මැච් එක බලන්න එන ගමන් නම් ඉන්නේ හිස් අතින් එන්න එපා එන්න එපා ගෝමස් මාමා බලන්න ශිහානි මුකේ පුතා ආදරෙන් මතක් කරනවා දිනේෂ් ජීවන්න ප්‍රෑන්ඩෝ අපේ ආදරණීය සහෘදයාවත් අපි මේ වෙලාවේදී යොමුමු සුගානම් රොනල් රාජසිංහන් මේකල ක්‍රීඩකෙක් නිශාන් ප්‍රේක්ෂකෙක් වෙනුවෙන් ඔඩුගල මේ වෙලාවේ මතක් කරන්න ඕනේ ජමිත් සර්ගේ ආන්සර් එක අපේ පළාතේ වොලිබෝල් වලට පිරිනැමීමක් යම් කිසි වරදක් සිදුවාද ලකුණු තත්ත්වය 7යි සූදානම් වෙන්න පන්දු පිරිනමන්නට වසන්ත කුමාර ආදරේ බ්‍රදර් යොමු නිශාන්ගේ පන්දු පිරිනැමීම තමයි සැකසුම ඒවර සාර්ථකයි ළඟයකට කොල්ලෙක් සෙල්ලම් කරනවා නේවි ටීම් එක ඇවිල්ලා නැහැ නේවි ටීම් එක පැමිණියේ නැති බව තමයි සංවිධායකවරු සඳහන් කරේ ලකුණු තත්ත්වය ලකුණු 8යි 7ක් ලෙසින් සූදානම් යුරේෂ් පන්දු පිරිනමන්නට සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවරගේ පන්දු ප්‍රහාරය වැළැක්වීමක් හරි පිළිලකට පහර සාර්ථකයි 8යි පන්දු පිරිනැමීම අවස්ථාව රාජා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ගැටි පන්දු ප්‍රහාරය වැළැක්වීමේ ලැබුණු පන්දු උඩාර ගැනීම නැවත සැකසුමක් මෙන්න නැවතත් ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක් දියත් ප්‍රහාරයන් ප්‍රබලයි ඩබල් ලිබරෝ නේද ගහන්නේ කියලා අහලා තිනවා ඕෂන් ලංකා කණ්ඩායම අද දවසේ ඩබල් ලිබරෝද ගහන්නේ කියලා අහලා තිනවා නෑ මට පේන්නේ නම් ඉන්නේ සිංගල් ලිබරෝ අපේ ඉන්නේ ලංකාවේ ඉන්න සුපිරිතම කණ්ඩායම මටක් තමයි තරගමාලාවත් එක්ක කාසු වෙන්නේ මේ දවසේ තුන්වන තරගය මෙන්න සාර්ථක පන්දු පිරිනැමීමක් නොවේ ඉවර පිටින් ඉවතයි පන්දු මහේල ඉන්නවා ඉතිවර සෙල්ලම් කරනවා කියලා අහලා තිනවා මහේල ඉන්දිවර මේ තරගමාලාව තුන නෑ මේ වන විට විදේශගත වෙනවා මේ වෙලාවේදී අපි යොමු වෙමු අපි නැවතත් මෙන්න මොහන්ගේ පන්දු පිරිනැමීම සාර්ථක පන්දු පිරිනැමීමක් වරාය මැච් එක මොකද උනේ වරාය ඉදිරියට ඇවිල්ලා ඉන්නේ මේ වෙලාවේ තරග ලකුණට ලකුණ ලබා ගනිමින් පහරට පහර එල්ල කරමින් උණුසුම් තරගයක් ලබා දෙනවා කන්නත් දෙක මෙන්න නැවතත් ප්‍රහාරය ඒවර සාර්ථකයි ජෙගන්ගේ ප්‍රහාරය තුල ලකුණ නැවතත් ගුවන් හමුදා ක්‍රීඩකයන්ට හොඳයි මෙන්න යොමු ජෙගන් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම පිටපිටිය ආසන්නයෙන් නැවත සැකසුම පසුපස කලාපයට ඉල්පීම ලබා ගැනීමෙන් ජෙගන්ගේ ප්‍රහාරය සාර්ථක පහරක් පහරට පහර ගොඩනැගීමට ගොඩනැගීම ඵලය හැමෝම පරාජය වුණා කියලා මතක් කරන්නට ඕනේ අපි යොමු තරගය වෙතට මෙන්න නොසාදින පඳුර අංකයේ 9 සාර්ථක ප්‍රහාරයක් ආවරණ මගහරින් විජයක් කිරීම තුළින් මේ ස්වරූපයක් අපිට දක්නට ලැබෙනවා ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම සහ ඕසම් ලංකා කණ්ඩායම අතර තරගයේ පසුපස කලාපයෙන් ප්‍රහාරයක් අංක 12 ගුවන් හමුදා කණ්ඩායමෙන් එන අංකයේ 11 ප්‍රහාරයක් දියත් කළා. ඒවර සාර්ථක ප්‍රහාරයක් මෙන්න
ජම්බින් සර්විස් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. එවර ප්‍රහාරය සාර්ථකයි. වලක්වීම. ඔයාලා හැමෝම අපිට අනිවාර්යෙන්ම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම පෙර පරිදිමයි. එවර ප්‍රහාරය දැල ස්පර්ශයක් සිදු වූ බවයි සටහන් කරන්නේ වැසුම් තරඟ රැලි ක්‍රියාත්මක වන තරගයක්. මෙන්න බුද්ධික පන්දුව පිරිනමනවා. මැනුවින් බාර ගන්නා පන්දුව මෙන්න ඔසවාදෙන සහ එවර සාර්ථක ප්‍රහාරය සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ස්ථානගත කිරීමට ගත උත්සාහය සාර්ථක වන්නේ නැහැ. මොහොමඩ් ගුවන් ඕෂම් ලංකා කණ්ඩායමට වඩා පන්දුව පිළිගන්නවා. ඔසවාදෙන පන්දුවට කෙටි ප්‍රහාරයක් දියත් කරනවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායමට ලකුණ 16 ගුවන් හමුදා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. පසුපස කලාපයේ නිල්බීම ලබා ගනිමින් මෙවන විට උරෙන් උර ගැටමින් පවතිනවා. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. එවර අනගි පන්දු පාලනයක් ඒ සමගින් නැවතත් හරවයිල කරන ලද ප්‍රහාරය එවර නම් ගොඩ ගන්නට උත්සාහ කළත් තනතුරට ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා ශ්‍රී ලංකා වොලිබෝල් ක්‍රීඩාව තියෙනවට වඩා එක දශමයක් හරි ඉහළ ගන්න. 16යි 17යි සමිත සර් නැද අයියා ගුවන් හමුදාවේ නමුත් ශ්‍රී ලංකා ටීම් එකේ කියලා අහලා තිනවා සාර්ථක 17යි සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ප්‍රහාරය එවර කොට ගන්න හැකියාවක් නැවච හේෂාන් මේලකගේ පන්දු පිරිනැමීම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. උස පන්දු ප්‍රහාරකයාගෙන් එවර වැළැක්වීමේ වැදී පිටින් නිවතට ලකුණු සටහන් වන්නේ කණ්ඩායම් දෙකම සූදානම් ශ්‍රී ලංකා පන්දු පිරිනමන්නට වෙන්න. සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම. ප්‍රබල පහරක් කෙසේතත් මොහන්නේ වැළැක්වීමේ වැදුණු පන්දුව දැලී නැවිටි නැවත ලකුණක් බවට පත්වන්නේ ගුවන් හමුදා කණ්ඩායමට. ගුවන් හමුදාව වෙනුවෙන් පන්දු පිරිනමන්නට මෙන්න සාර්ථක පන්දු යොමු කිරීමක් ලබා ගැනීම සැකසුම. ඒවර ක්‍රීඩාපිටියේ මාධ්‍යයට එල්ල කරන ප්‍රහාරය සූදානම් වෙන්න. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. හරවායල කරන ලද පහර නැවත කොට ගැනීමෙන් සකස් කිරීම. ඒවර සාර්ථකයි ශ්‍රී ලංකා ප්‍රහාරය වැළැක්වාව. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. උස පන්දු ප්‍රහාරකයාගේ නේවර සාර්ථක ප්‍රහාරයක් වැළැක්වීම මග හරිමින් එල්ල කරන්නට ගත් උත්සාහය අකලදින වෙලාවේදී යොමු මොමෙන්න සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම පන්දු සැකසුම පෙර පරිදිම අනගි පන්දු පහරක් වල ශ්‍රී ලංකා පන්දු පිරිනැමීම නැවත අංක 11 ලකුණු මැෂින සූදානම් පන්දු සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ප්‍රබල ප්‍රහාරයක් එකක් තියෙනවා. ඊට පස්සේ සෙමි ෆයිනල් මැච් එකයි ෆයිනල් මැච් එකයි ඉතුරු වෙලා තියෙන්නේ. ශේහාර ඩිස්නක අපි ආදරණය කරනවා තවම ක්‍රියාත්මක වන්නේ මෙන්න පන්දු පිරිනැමීම ක්‍රීඩා පිටියේ නිවතට එදී සපුනි ස්වර්ණහංසව ආවත් මොහොතේදී ආටි නැද්ද අයියේ කියලා අහලා තින්නේ. එරුජිත් ලක රුක්මාල් ආටි කණ්ඩායම නැත්නම් ආලතුවක්කුව තරගම ශ්‍රී ලංකා සූදානම් බුද්ධික සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ඒවර ප්‍රබල පහරක් වැළැක්වීම වැදීල නැක්කු පන්දුව නැවත සැකසුම. අංක 1ගේ ප්‍රහාරය සාර්ථකයි. පන්දුව පිරිනැමීමට ලැබෙන්නේ පන්දුව පිරිනමන්නද සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ඒවර නම් ප්‍රබල ප්‍රහාරයක්. ධම්මිස්සර නැද්ද ගුවන් හමුදාව ගැම්මන් තමා කියලා අපි මතක් කරදී පාසල් කාලේ ඉන්න දරු සමග පුණින් කළා. ඒ කාලේ විශ්වක් වෙලා තිබුණේ කියලා මතක් කරද්දී මෙන්න දැන් වැරදි ක්‍රීඩා කෞශල්‍යයක් අනුගමනය කරනවා. සූදානම් මෙන්න ගුවන් හමුදා කණ්ඩායම සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම. ඒවර සාර්ථකයි. 25 වන ලකුණ ලබා ගන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්. කණ්ඩායමේ පන්දු සංගසනා වේදිකාවට දෙවන පන්දු සංගසනා වේදිකාවේ මාලක කටයුතු කරනවා. සාර්ථකයි. ගුවන් හමුදාවත් තරගය අතහරින්න සූදානම් නැහැ. මිනිසුරු විදානය ලැබෙනවා. පන්දු පිරිනමන සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම පෙර පරිදිමයි. ප්‍රබල පහරයි කියලා මතක් කරලා තියෙනවා. සුපිරිගේම ගැම්මක් කියද්දි මෙන්න සාර්ථක පන්දු පිරිනමීමක් ලබා ගැනීම සැකසුම. උදවදර පන්දුර සීලගේ ප්‍රාණය මේ වැඩි එල නැත්නම් පන්දු නැවත ලබා ගැනීම හරවායල කරන ප්‍රහාරය අත් ආවරණයේ වැඩි පන්දු 27ට 25ක් ලෙසින් ප්‍රථම වටේ ජයග්‍රහණය ඕෂන් ලංකා කණ්ඩායම ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම ලාසෙට් එක කවුද විත්තරේ කියලා ලාසෙට් එකේ ප්‍රථම වටේ ජයග්‍රහණය කරන්නේ දෙවන තරගයේ ආරම්භය ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම දෙවන වටේ ප්‍රථම ලක්මත් ඒ ගැම්මට මෝෂන් ලංකා තමන් සතු කරගන්න ශ්‍රී ලංකා පන්දු යොමු
සාර්ථක පන්දු පරිණැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර කොට ගැනීම පන්දුව නැවතත් නිදහසේ යොමු කරන ස්ථානගත කරන්නගත් උත්සාහය කෙසේදත් මොහාන් දැලයිස්වර්ජය වෙනගුවන් හමුදාවෙන් මේලකගේ පන්දු යොමුව සාර්ථක පන්දු පරිණැමීමක් ලබා ගැනීම සැකසුම පෙර පරිදිම ප්‍රබල පහරක් වැළැක්වීමේ වැඩි ක්‍රීඩා පිළිවෙත නිබඳට කියලා අහලා තියෙන නිසා මතක් කරන ඊළඟ තරගයේ ශ්‍රී ලංකා යුද හමුදා පොදු සේවා බලකා කණ්ඩායම සමගින් KTS වීමට ප්‍රාණයක් සේවා බලකා කණ්ඩායම සූදානම් වෙන්න නැවතත් ගුවන් හමුදා කණ්ඩායම සාර්ථක පන්දු පරිණැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර ප්‍රහාර ස්පර්ශකින් තොරව ඍජුවම ක්‍රීඩා පිළිවෙත පන්දු පරිණමන ගුවන් හමුදා කණ්ඩායමට සාර්ථක පන්දු පරිණැමීමක් ලබා ගැනීම සැකසුම ප්‍රහාරය ප්‍රහාරය පෙර වර්ග නිවර්ති කරගැනීමෙන් ලකුණු නැවත තමන් සතු කරගන්නවා පන්දු පිරමන්නට සාර්ථක පන්දු පරිණැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර ප්‍රහාරය කොට ගැනීම නැවත උත්සාහයක් වෙන දැන් සැකසුම නිවර්ති වන්නේ නැහැ ප්‍රහාරය ගුවන් හමුදා කණ්ඩායමේ අංක 10 සූදානම් වෙන පන්දු පිරිනැමීම සාර්ථක පන්දු යොමුවක් ලබා ගැනීම පන්දු සැකසුම වැළැක්වීම කිසිවක් තිබුණු පන්දු පහ ලකුණු ශ්‍රී ලංකාවට තිබුණු පසුබිමක නායක හමුදාව කණ්ඩායම තරගමාලාවට ඉන්නේ නැහැ හැබැයි මේවි ජේසි එකක් ඇඳගෙන ඕෂන් ලංකාවයකට ශ්‍රී ලංකා කරනවා දවසේ ඒ වගේ පන්දු පිරිනැමීම කළ යුතුයි ඒ වගේම තවත් එක් තරගයක් ජයග්‍රහණය කළ යුතුයි ලයිරු එසස් රාජකරුණ ආදරය පන්දු පහරක් කරගෙන ජයග්‍රහණය කිරීම ප්‍රමාණවත් ඒවර පිටින් ඉවතේ පන්දු හමුදා කණ්ඩායමට කියලා මෙන්න සාර්ථක පන්දු යොමුවක් ලබා ගැනීම එතරම් සාර්ථක නොවනත් සුරේෂ් කෙසේ හෝ පන්දුව සකසා දෙනවා ක්‍රීඩකයන් වෙත පසුපස කලාපේ ප්‍රබල ඉල්ලීමක් දැලෙහි දැවටුනත් වාසන නැවතත් සූදානම් ශ්‍රී ලංකා පන්දු පිරිනමන්නට සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම වැළැක්වීමේ වැඩි ඉහළ නැගුණු පන්දුව ප්‍රබල පහරක් දැල ස්පර්ශය ඇඩේ වැඩි වහඳුනාගත් අයවර මේලකගේ දැල කියන්නේ චීස් වගේ මියුරුයි කියලා කියන්නේ කවුද මියුරු ආදරේ බ්‍රදර් ගෝම සෙට්ටි පොළ එකට ආවනේ ෆයිනල් එක දුන්නේ නැති කියලා අටක්ලෙසින් පන්දු පිරිනැමීම සාර්ථක පන්දු පිරිනැමීම ලබා ගැනීම සැකසුම අංක 11 ප්‍රහාරයක් අනිවාර්යෙන් ප්‍රහාරය ස්පර්ශයෙන් තොරව එවරත් ක්‍රීඩා පිටියේ නිවතට වෙන ලකුණු දෙකක පරතරය අඩු කරගන්නවා ගුවන් හමුදා කණ්ඩායම හතේ සීමාව දක්වා පැමිණෙන පන්දු පිරිනැමීමේ අවස්ථාව මෙන්න පිරිසු විතරේ ලැබෙනවා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඒවර අනගේ පන්දු කොට ගැනීම වාසනාවන්ත යොමුවක් වේවි සාර්ථක වන්නේ නැහැ ඒවර පහර වන්නට ඕසම් ලංකා කියලා දාලා දෙනවා කියලා ඕසම් ලංකා නෙමෙයි අනේක ඕෂන් ලංකා ඕෂන් ප්‍රහාරයක් ඒ ලකුණක පරතරයක් රඳවා ගන්නවා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම සාර්ථක ප්‍රහාරය කොට ගැනීමෙන් නිදහසේ යොමු කරන ලද පන්දුව ඒවර ජගන්ගේ වැලැක්වීම සාර්ථක වන්නේ නැහැ ගහන්න කියලා ඕසම් ලංකා කණ්ඩායම සැකසුම වැරදි කියන්නේ සාමාන්‍යයෙන් සෙටගේ කෝලින් එකේ වැරද්දක් නෙ තියෙන. ඉතින් සෙට කෝල් කරපු එකේ හරි නැත්නම් අනවබෝධය එහෙම නැත්නම් සංනිවේදනයේ ගැටලුවක් විදිහට තමයි අපි ඒක ඒ විදිහට සලකන්නේ. ස්පීකර් එකේ මයික් එක ඉල්ල ගන්න කියලා දාලා දෙනවා. ස්පීකර් එකේ මයික් එක ඉල්ල ගන්න කියලා මතක් කරන්නේ සුපුන් නේරත් ආදරේ අංක 11 ප්‍රහාරය ඍජුවම ක්‍රීඩා පිටින් නිවත බවයි 11යි 9යි මේකගේ සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම සාර්ථක ප්‍රහාරයක් ඒවර දිවල්ලගේ අප්පච්චි දැන් ලංකාවේ වොලිබෝල් ගහනවා. අපි ඉස්සරහට එයාව තරග වලට එකගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද කියන්නේ මහේල නැහැ. ලකුණු තත්ත්වය 12යි 10යි ඒ බවයි විනිසුරු සටහන් කරන්නේ. මෙන්න ස්වාධීන පන්දු ප්‍රහාරය නැවත ක්‍රීඩා පිටිතුලයි පතිත වන්නේ. සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම ඒතරම් සාර්ථක වන්නේ නැහැ. ලකුණු තත්ත්වය 12යි 12යි මැච් එක තියෙන්නේ කියලා අහලා දිනවා. මේ මැච් එක තියෙන්නේ බ්‍රදර් අද අපි ඉන්නේ අයගම තමයි ක්‍රියාත්මක වෙන්නේ. නැද්ද අයියේ කියලා අහනවා කියලා. ඒවා එහෙම නේද? අපි යොමු තරන් ඉර මෙන්න සැකසුම. මෙන්න ස්වාධීන පන්දු අංක 2 මලින් සිල්වා සාර්ථක පුතා වෙන නැවතත් පන්දු පිරිනැමීමක් අවස්ථාවක් 14 ජිගන් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම බාර ගන්නවා ස්වාධීන පන්දුවට අංක 11 ස්ථානගත කිරීමක් කළා. අම්මෝ දා ගැව්ව ගන්නේ පහේ කොටුව තමයි මයිලේ අධ්‍යක්ෂ කරා ගුවන් හමුදාවේ මෙන්න බාරගත් පන්දුව ඉතාලියේ උදාහරණයකට මතකයි අති සාර්ථක ප්‍රහාරයක් අධ්‍යක්ෂ කරනවා 13යි ලකුණු තත්ත්වය 14යි 13යි ඕසම් ලංකා ලකුණු 14යි
ඔළුවෙන් සාර්ථක තියන්න පන්දු දිවෙන් තියන්න පිරෙනවා මැන්වික් බාර සමස්ත ගන්නවා ඔසවාදයට පන්දු පාන්දු දෙකකින් ප්‍රහාරය මේ විරෝධතාවය තාරගත කිරීමක් කළා නැවතත් අනිවාර්යයෙන්ම ප්‍රහාරය වැරදුනොත් ඒක උස වැඩි නැත්තම් කොටයි උඩ බැනලා තියන්න ප්‍රතිගේකින් කියන්න ඔළුවෙන් තියන්න දිවෙන් තියන්න සම්මානය දක්වා ගමන් කරන්නේ නමය පරඳුගේ කමෙන්ට් එකත් එක්ක යොමු වෙමු අසාධාරණයක් වේවිදයි අපිට හිතා ගන්නට බෑ මෙන්න මේ කුමන කණ්ඩායමකට අභියෝගයක් වෙයිද කියන එක අපිට තවමත් හිතා ගන්නට අවස්ථාවක් ලැබෙන්නේ ඒවර පන්දු සැකැස්ම දිත ක්‍රීඩා ස්පර්ශය කෞශල්‍ය සාර්ථක පන්දු පිරෑම වෙන ඔසවාදයට පන්දු අංකයේ 11න් පන්දුව පිටියේ නිවතටයි යදී යන්නේ අසාර්ථක වෙද්දී ඔහුගෙන්ම ලකුණු ලබා ගන්නට වෙර දරනවා වෙනුවට පන්දු සැකැස්ම මගේ වරනම් ප්‍රහාරය මනා පිටුවාර කොට කණ්ඩායමට තම ලකුණු ඉදිරියට ගමන් කරවා ගැනීම වෙනුවෙන් මෙන්න සාර්ථක ප්‍රහාරයක් තුලින් ප්‍රහාරය ගොඩ ගැනීම සමගින් නැවතත් වෙන පරිදිම ප්‍රබල පහරක් ඉදිරියට අංක 12 මැරිවින් බාරගත් පන්දුව ප්‍රහාරයක් දියත් කරවත් ආවරණයේ වැදුණු පන්දුව පිටියේ රැකියා මතේ අසාර්ථකත්වයේ කණ්ඩායමටම බලපෑමක් කරලා තියෙනවද කියන එක පිළිබඳව යම් කිසි සැකයක් තියෙනවා අපි බලමු ඔසෙල් ලංකා කණ්ඩායමේ අනිකුත් ක්‍රීඩකයන්ට හැකියාව ලැබෙනවා කියලා තම කණ්ඩායම කෙමෙන් දානම් නැවතත් මෙන්න පන්දු පිරිනමන්නට මාලක සාර්ථක පන්දු යොමු කිරීම ලබා ගැනීම සැකසුම ඔසවාදයට පන්දුවට මෙන්න අංක 12 ප්‍රහාරයක් දියත් කරනවා සාර්ථකයි ලකුණ නැවතත් ඔෂෙල් ලංකා ක්‍රීඩකයන්ටයි ලකුණු තත්ත්වය 17යි අපිත් ඉතින් කොච්චර ඇවිස්සුවත් හරි හොඳ කෙනෙක් ගෝමස් පාමා කියන්නේ මොකද වෙන්නේ ඒවර බාදු පිරිනැමීම ලැබෙයි මැදට ලකුණ නැවතත් ස්වර්ණ මුදාවට අයියේ ලක්ෂණ හැකියාවක් ලැබුණේ නෑ බ්‍රදර් චලිත ලියරක ඉන්නවා හායි බ්‍රදර් චරිත කොහමද ආදරෙන් එකතු කර ගන්නවා මේ වෙලාවේදී යොමු කරගෙන පන්දු රෝසල්ලා කවිදී සාර්ථක ප්‍රහාරයක් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ප්‍රබල පහරක් කෙවර ලකුණ නැවතත් මුදා කණ්ඩායමට ලැබෙන උනවට අංක 6 ක්‍රීඩකයා දැන් ඕෂන් ලංකා කියලා මතක් කරලා දිනවා ශිහාන් විමුක්ති ක්‍රීඩා පිටිය තුරට පැමිණෙන ප්‍රහාරය සාර්ථක ප්‍රහාරයක් ආවරණයේ ගොඩකට ආදරේ කියන ගමන් ලංකා කණ්ඩායම නැවතත් සාර්ථක පන්දු පිරිනැමීමක් සැකසුම උස පන්දු ප්‍රහාරකයා මලිඩි සිල්වා සාර්ථක ආවරණයක් බැලක්වීම නතු කර ගැනීම නැවතත් එවරත් අතාවරණය සාර්ථකයි අවස්ථා දෙකකදීම පිට උත්සාහ කළත් ලකුණු 20යි එයාෆෝස් ලිබරෝ කවුද අයියේ කියලා අහලා තිනවා ජනිත් තමයි ප්‍රධාන ලිබරෝ ක්‍රීඩකයා විදිහට ඉන්නේ ඊට අමතරව යෝන් ක්‍රීඩකයා ප්‍රහාරයක් සාර්ථක ප්‍රහාරයක් අංකයේ 9න් නමුත් අතාවරණය වැඩි ප්‍රහාරය වලක්වීම කොට ගැනීම පන්දු ගෝලනේවර පන්දුව වෙන ගුවන් හමුදාවේ සිල්වාගේ ප්‍රහාරය පන්දුව ක්‍රීඩාදී නිවතට මෙන්න දැන් 21යි මෙන්න ජාත්‍යන්තර මට්ටමේ පන්දු පිරිනැමීමක් මැන්වික් බාරගත්තා ගුවන් හමුදාව කණ්ඩායමේ පන්දු පිරිනමනවා මැන්වික් ලබාගෙන සැකසුම ඔසවාදයට පන්දු ප්‍රබල පහරක් එසේත් ගොඩනැගෙන පන්දුව නැවත නමුත් ගොඩගත් පන්දු අංක ජගන්ගේ ප්‍රහාරය අඩගේ පන්දු පාලනය ගොඩගත් පන්දු නැවත හරවයිල කළද පහර සාර්ථකයි අංක 4 පන්දු පිරිනමනවා මැන්වික් බාරගත්තා ගුවන් හමුදා කණ්ඩායම ස්ථානගත කිරීමක් නැවතත් ලකුණ ගුවන් හමුදාවට නැමි විනිසුරු විධානය ලැබෙනවා සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම සැකසුම ඔසවාදයට පන්දුවට මෙන්න අංකයක සාර්ථක ප්‍රහාරයක් පන්දුව ගොඩ නැමීම පන්දු පිරිනමනවා මැන්වික් බාරගත්තා ඔසවාදයට පන්දුව රැකගෙන සූදානම් ප්‍රහාරයක් ජය කරනවා ගොඩනැගුණු පන්දුව නැවත සැකසුම නිදහසේ ජගන් විසින් ඒවර මැදරේ ගාව මත පන්දුව පන්දුව දැන් 24යි 23යි ලකුණු සතේ සාර්ථක පන්දු පිරිනැමීමක් මැන්වික් බාරගත්තා ස්ථානගත කිරීමකට යොමු වේවිද අසාර්ථකයි 24යි ලකුණු තත්ත්වය එන ඔසවාදයට පන්දුර කෙටි ඇසවීමට කෙටි ප්‍රහාරයක් පන්දුව නිදැල්ලේ මුදා හැරියා එන නැවතත් කෙටි ප්‍රහාරය එවර අසාර්ථක වෙනවා ඕෂන් ලංකා පන්දුව දෙවන ක්‍රීඩාලෝලී හිතවත් සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම පන්දුව පිරිනමන ඕෂන් ලංකා නිදැල්ලේ මුදා හැරියා ගුවන් හමුදා කණ්ඩායම මෙන්න සාර්ථක ප්‍රහාරයක් ඒවර සාර්ථකයි තවත් ලකුණක් ලබා ගන්නවා 25 පිටුවට ගිහිල්ලා එම Facebook පිටුව ෆලෝ කරන්නට අපි ඔබට ආරාධනා කර සිටිනවා මෙන්න තරගය ආරම්භ වුණා අංක 11 ක්‍රියාත්මකයි සාර්ථක පන්දු පිරිනැමීමක් ලබා ගැනීම පන්දු පිරිනමන ඕෂන් ලංකා නිදැල්ලේ මුදා හැරියා ගුවන් හමුදා කණ්ඩායම මෙන්න සාර්ථක ප්‍රහාරයක් ඒවර සාර්ථකයි තවත් ලකුණක් ලබා ගන්නවා 25